මෙන්න තියෙනවා රුපියල් 1000 වැලන්ටයින් එක බේරගන්න විදිය. ඔව් බය වෙන්න එපා මේක ගන්න සල්ලි ඉතුරු වෙයි. මේක හදන්න පිටරයි සීනි පාන් පිටි දාලා අතේ ඊට පස්සේ රතු පාට කලරින් පොඩ්ඩක් දාලා ඔයාලා ගෙදර වැස්සියෙක් ඉන්නවනම් වතුර එනකොට කිරි ටිකක් දාන්න. කොහොමරි පදම ඔන්න ඔය ගානට ආවට පස්සේ ලේන්සුවක් කරන් රෝල් කරලා පොල් තෙල් වලින් පොඟෝල එක පෑන් එකේ හොඳට ගන්න. උලප් වෙන්නේ නැතුව පෑන් එක පොඩ්ඩක් රත් වෙනකන්. එක්කනේ රත් වෙන්න කලින් දාපුවම හිල් හැදෙනවා. හිල් හැදෙන්න බෑ. කොහොමයි රොටි ටික හදලා ඉවරුනාම විපින් ක්‍රීම් ගන්න කලින් මේ ඔක්කොම ටික හොඳට නිවා ගන්න ඕනේ. ඒ ටික නිමනක අපි සින්දුවක් කියමු. 1 2 3 start. රනින් මහල Meanwhile, මේ විපින් ක්‍රීම් පවුඩර් එක ගන්න මට වැඩි විශ්වාසයක් තිබ්බේ නැහැ. නිකන් කනකොට එන්නේ ස්පෝර්ට් මීට් එකේ දුවන්න කලින් අර බොන ග්ලූකෝස් එකෙන් එන රහම. ඒ වුණාට 3000කට විපින් ක්‍රීම් එකක් ගන්න එකෙන් මේක 500කට අරන් හදාගන්නේ ලාභයි. මේක මැද්දට ජෑම් ගන්න එක ඔප්ෂනල්. ගෙදර තියෙනවා නම් පොඩ්ඩක් ගන්න. ජෑම් නැත්තම් අර හදාගත්ත එක මැදට ගෑවට ප්‍රශ්නෙකුත් නැහැ. ඔය වේලියට අඩුක් කරලා රෝල් කරන හැබැයි රෝස මලේ බේස් එක. මේක වටියට තමයි ඉතුරු පෙති ටිකත් පොඩ වටින් අලවන්න. Oh my god, the flour is ready. වඩුවේ ගෙදර පුටුව නැහැ කියන වගේ මේක කවන්නවට කැවෙන පීයක් තිබ්බෙත් නැහැ. කොහොම හරි මේකේ රහමන් හිතුවට වැඩිය හොඳයි. රොටියේ ලුණු පොඩ්ඩක් දාන්න මට අමතක වුණා. අම්මේ පොඩ්ඩක් එන්න. Is it delicious?